සීයේ මිනිස්සෙක් ඇඟිල්ල දාන්න හොඳ නැතිම තැන මොකද්ද? මඟුල් මුද්දට. සීයේ ඔයත් හිතන්නේ ගෑනු අයිති කුස්සියට කියලාද? පිස්සුද කොහෙත්ම නැහැ. අනිත් කාමර වලට ගිහිල්ලා ඒවත් අස්පස් කරන්න ඕන. කුස්සියම තියලා හරියන්නේ නැහැ. සීයගේ ජීවිතේ සීයා ගොඩක්ම පසුතැවෙන සිද්ධිය මොකද්ද? මෙන්න මේ මගුල් ඉන්ටර්විව් එකට ආපු එක තමයි. සැබෑ සමයේ ගත කරන සීයගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? කසාදයක් බැඳ ගන්න එක තමයි ඉතින්. නංගි ඔයා සිංගල්ද? හරි ලස්සන දවසක් නේද? අංකල් හරිම නිදහසේ ඉන්නවා වගේ. ඔව්. තෝ මෝසලි මෙතන මයික් එකක් දික් කරන් එන්න කලින් නම් මම නිදහසේ හිටියා. දැන් ඔයාගේ විවාහ ජීවිතය ගැන සතුටුද? ඔව් මං ගොඩක් පරක් වෙලා ගෙදර ආවත් මගේ නෝන කවදාවත් මට කෑ ගැහුවේ නැහැ. ඒ ඇයි සර්? මොකද එයා ගොළුයි. බයිපාස් සැත්කම් කියන්නේ මොකද්ද සීයා? සැත්කම් ගොඩ ගියොත් පාස් වරදුනොත් බයි. හායි මොනවද රැට කන්න හිතන් ඉන්නේ? නූඩල්ස්. ලස්සන හා පැටියෙක්. මොකද්ද නම? නූඩල්ස්. මේක මදුරුවන්ට හොඳයිද දුවේ? අනේ නෑ සීයා මේක එයාලට හොඳ නෑ මේකෙන් එයාලව මැරෙනවනේ. දැන් කවුද මෝඩයා කියලා නම් දන්නේ නැහැ. ඔයාද මමද කියලා. කමන්නේ. මම මේක ගන්නවා. දොස්තර නෝනේ. ළඟකදී ඉඳන් මගේ වාතෙන් ගඳක් එන්නේ නැහනේ. කෝ බලන්න සීයේ. පොඩි ඔපරේෂන් එකක් කරන්න වෙයි. මගේ පස්සටද? නෑ සීයාගේ නහයට. සීයේ මේක අද විද්දම ටිකක් රිදෙන්න ගනි. හැබැයි හෙට නම් රිදෙන්නේ නෑ. එහෙනම් දුවේ. මං අද ගිහින් හෙට එන්න. උදේ නැගිට්ටම මුලින්ම කරන්නේ මොකද්ද? මොනවද නෝනා? මම ආයෙත් දාගෙන ඊළඟ එලාම් එකට නැගිටිනවා. සීයේ අවුරුදු 100ක් නිරෝගීව ජීවත් වෙන්න තියෙන වගේ රහස මොකද්ද? මම මෝඩ මිනිස්සු එක තර්ක කරන්න යන්නේ. යාළුවා කියන දේ හරි කියලා පිළිගන්න. ඒක නම් විකාර කතාවක්. ඔව් දුව හරි. ඇස් පේන්නේ නැද්ද? අවු කොල්ල. කොහොමද අපි දන්නේ ඔයා ඇත්ත කියන්නේ කියලා? ඔබට අර ඈත තියෙන බෝඩ් එක පේනවද? මට ඒක පේන්නේ නැහැ. තෝ මෝඩ යකෙක්. සීයේ මට ඔයාට ආරංචි දෙකක් කියන්න තියෙනවා. එකක් තමයි ඔයාට තව දවසයි ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට අනිත් එක. මට මේක ඊයේ කියන්න අමතක වුණා. මිනිස්සු කියන්නේ ක්ලීනින් කොන්ට්‍රැක්ට් කරනකොට ඉක්මනට වයසට යනවා කියලා. ඒක බොරුවක්. සර්ගේ වයස කීයද? මට 32යි. දිගු විවාහයක රහස කුමක්ද? ඒක සරලයි. පළවෙනි දවසෙත් එයා හරි, ඊළඟ දවසෙත් එයා හරි, තුන්වෙනි දවසේ මං වැරදි. සීයා රැට කන්න මාළු අල්ලනවා වගේ. අනේ නෑ මං මේ හුස්ම ගන්න අමාරු මාළු බලලා ගොඩට අරන් පොඩ්ඩක් ඇවිදින්න එක්කන් යන්න හැදුවේ. සීයා වැඩිපුරම බය මොකටද? මැරෙන්න. ඇයි ඒ? මට ආයේ බොන්න බැරි වෙයි කියලා බයයි. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. සර් ඔයාගේ ජීවිතේ ලොකුම පසුතැවෙන්න මොකක්ද? මම මගේ 100 කියපු දේ අහන්නද? එයා මොකද්ද කිව්වේ? මට ඒක හරියට ඇහුන්නේ නැහැ. හැම සාර්ථක පිරිමියෙක් පිටපසම කාන්තාවක් ඉන්නවා කියන එක ඇත්තද? ඔව් ඒක කිසිම සැකයක් නැහැ. මොකද ගොඩක් කාන්තාවෝ යන්නේ සාර්ථක පිරිමි පස්සේ විතරයි. අනේ අනිච්ච. කෙල්ලේ මීයොන්ට දාන වසතියේද? ආව් තියෙනවා. 100ට ගෙනියන්නද ඕනි? නෑ නෑ ගෙනියන්න එපා. මම මීයෝ ටික කඩේට එක්කන් එන්නම්. එතකොට උඹම දියා. මාමේ වේගවත්ම මොකක්ද අකුණක්ද ආලෝකයේද? බඩේ අමාරුව තමයි නෝනා. මම අකුණු වේගෙන් දුවලා ගිහින් ලයිට් එක දානකොටත් වැඩේ වෙලා ඉවරයි. දැන් මම මේ වලන් සේරම හොදලා දානවා. එතකොටවත් මැනිකේ මට හොදක් කියයි. ඈ මෝඩ විනිහෝ කම්සේ මගේ විම්බෝතල ඉවර කරනව නේද? ඵලයන් යන්න කුස්සියෙන් එළියට. සීයේ ඔයාගේ රහස මොකද්ද? මට නිින්දෙන් කක්ක යනවා. නෑ සීයේ මම ඇහුවේ ඔයාගේ දීර්ඝායුෂ ලැබීමේ රහස. මම හැමදාම පලා කනවා. සීයේ කොහොමද බඩුවල මිල ගණන්? ඉස්සර මම රුපියල් 100ක් ගෙනාවම මාසෙකට හරියන්න බඩු ගෙනියනවා. දැන් එහෙම බෑ. බඩු මිල වැඩි වෙලා නේද? නෑ. මේ පරහැත්ත දැන් කැමරා හයි කරලා හැමතැනම. සීයේ මේ දෙකෙන් වැඩිපුරම හොඳ මොකද්ද කැරපොත්තොන්ට? ඔය දෙකෙන් එකක්වත් හොඳ නෑ මෝඩියේ. මොකක් ගැහුවත් කැරපොත්ත මැරෙනවා. Women. නෝනා වියාග්‍ර පෙත්තක් 4ට කපලා දෙන්න. ඔයාගේ වයස එක්ක 4ට කපලා නම් බීලා මදි. ඒ මගුලකට නෙවෙයි මට කෙලින් චූ කරගන්න ඕන නෝනා. අපි අවුරුදු 45කට කලින් සතුටින් ඉදියේ නේද මැනිකේ? ඉතින් අනේ අවුරුදු 45කට කලින් අපි අඳුරන්නෙත් නැහැනේ. ඔව් ඒක තමයි සතුටින් හිටියේ. මම ගිටාර් ගහනවා ලස්සන සින්දු කියනවා මට මෙහෙම පේනවා හස්බන්ඩ් දුවගෙන එනවා පොල් කඩ කඩ පරේ යවේ. පොල් ගෙඩි නැති යලේ මගේ නුඹයි මගේ පරම නිදානේ. හොඳ නැහැ පාරේ නටන්න අපි යමුකෝ එහාට ගියම් මිනි ගනත්තට මම ගිටර් ගහනවා ලක්ෂණ බයිලා කියනවා මට මෙහෙම පේනවා මොළ මිනි හිතලා එනවා. දුවේ මෙන්න මේක ටිකක් බීලා බලපන්කෝ පැණි රසද කියලා. මේක පැණි රස නෑ සීයේ. එහෙනම් මූත්‍රාවල සිනි චෙක් කරන්න යන්න ඕනේ නැති වෙයි දුවේ. අයියෝ සීයේ. මචං කාලයක් තිබ්බා
හැම ගෑණියෙක්ටම මාව ඕන කරපු. ඒ මොන කාලෙද? මම අතදරුව කාලේ. අතබල්ලා කිව්වා ඉස්සරහට රෝද 4ක වුණත් යයි කියලා. කිරි ගහට යන්න වගේ ඉතින්. ඔන්න මං ගියා. මල්වානේ පැණි රස රාමුදන්. මල්වානේ පැණි රස රාමුදන්. ඔයි මේ රාමුඩක් ඇඹුල් නේද? ඇඹුල්. එහෙනම් ඇයි පැණි රසයි කිව්වේ? ඒ මල්වානේ වස. අපි ඩිග්‍රී ගත්තා බං. පොල් ගෙඩිම 100ක් බානවා රැයට. දැන් අපිට බලයා අල්ලන්න වෙන්නේ මෙහෙම තමයි. නෝමයි. මාමේ ඇත්තටම මේ ගමේ හැමෝටම ලොකු කන් නැත්තේ ඇයි? දන්නේ මටත් තියෙන්නේ පොඩි කන් දෙකක්. ඉස්සර රුපියල් 2ක් අරන් අපි කඩේකට ගියාම මාසෙකටම සෑහෙන්න බඩු අරන් එනවා. දැන් එහෙම බෑසියේ හැමතැනම CCTV කැමරා. කොවිඩ් කියලා බෑනේ ගයිස්. අපිත් කන්නේ බොන්නේ මේ රස්සා වෙන්නේ. ඔන්න අද මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපි හැමෝම දන්න අපේ සිරිසේන මාමා. දන්නකො හාමිනේ මොනතරම් අපූර්ව තාක්ෂණයක්ද නේද? අර ස්කූටර් කෙල්ලගේ දර්ශනය ඇත්ත වගේ. දැන් ටීවී එකේ ඇත්ත වගේ දර්ශන පේනවා. ඔච්චර ලස්සන ආදරයක් වුණත් අන්තිමට නෙත්මිත් බඩුවක් මහත්තයෝ. යකෝ ලුණු නෑ මේ වැහේ. උඹේ අප්පගේ පිනටද මේවා? අවුරුදු 60කට කලින් ලැට් එකට ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය තරුෂි. මං හිතන්නේ තාම රෙනව ඇති. අන්න බබා 21ට පස්සේ වාහනවල අනවශ්‍ය කොටස් ගලවනවා කියලා ලියනවා. ඒකට වඩා ප්‍රයිවට් බස් වල අනතුරුදායකම කොටස තමයි ඩ්‍රයිවර් බං. ඒ ළමයාගේ ඝන පොරොන්දුම ගැලපෙනවා. ඒත් BO එකේ දාලා තියෙන්නේ just looking for fun ලු. ඒක හරියන්නේ නැහැ. මේ ලියලා තියෙන විදිහට බෙහෙත් ටික බොන්න. බෝතලයක් ගෙනාවද? කවුද දන්නේ මහත්තයෝ? ටක් ගාලා අරන් එන්න. බයික් මොනවද ඕනේ දොස්තර මහත්තයෝ? සර් ඔන්න ඔයාගේ පීසා එක. කෑලි 4ක්ද 8ක්ද? අනේ පුතා 4ට කපන්න 8ක් කන්න බෑ. මම ඩයට් නේ. මගෙත් වැඩ. සීය ඇඳ යට තියන් අරක්කු බොනවා කියලා මං ආච්චිට කියනවා. මොන අරක්කුද? රැයට දොට්ට යන්න කම්මැලිකමට මම මේ බෝතලෙට චූ කරන්නේ. දොස්තර මහත්තයා මගේ කන් ඇහෙනවා හොඳටම අඩුයි. කොච්චර කල්ලි නම් වගේද? ඔව් දොස්තර මහත්තයා දවල්ට නම් කෑවා. පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා. මගේම ලියුමක් ගොටුවක් ගහලා රටකජු මට දෙනවා. අපි ජෝඩු දාලා යන්න. මේ තිරික්කලේ බං. ආදරේ සුදාමියෝ. මැතිවරණ කොමසාරිස් මැකෝ. විභාග කොමසාරිස් විකෝ. එතකොට පරිසර කොමසාරිස් කවුද? නෙත්මි වගේද සඳුනි. සඳුනි වගේද හිරුණි. මේ ඔක්කොම වගේද පියුමි හංසමාලී. ඔන්න අනාවැකි. හෙට වහිනවා කිව්වොත් හෙට අම්මට සිරි වෙන්න පායනවා පුතෝ. බස්නාහිර හෝ දකුණු පළාත්වල සවස් කාලෙදි හෝ දහවල් කාලෙදි හෝ රාත්‍රී කාලෙදි හෝ තැනින් තැන හෝ හැමතැනම වැසි හෝ ගිගුරුම් සහිතව සුලන් නැතිව හෝ නැතිව වැසි ඇතිවිය හැකිය. මුහුදු යමින් හෝ වැඩට යමින් වලකින්න කියලා කට ගන්න හම්බුනේ නැහැ. රෙද්ද. ඉරාන් කියන්නේත් අපේ අම්මා වගේ තමයි බං. ගහන්නේ නැහැ කියනවා ඒත් පස්සේ ගහනවා. මේ අවමංගල්‍ය වල තේ බෙදන කෙල්ලෝ හිතන් ඉන්නේ එයාලා ගුවන් සේවිකාවෝ කියලා. අනේ යකෝ. දුවේ මේක පැණි රසද බලපන්. නෑ සීයේ. එහෙනම් සීනි චෙක් කරගන්න යන්න ඕනේ නෑ අද. මම මේක මෙහෙම අරගෙන මෙහෙම දැම්මා. ලක්ෂ 5යි. උසේ රතු ලයිට් එක දැක්කේ නැද්ද? මම දැක්කා සර්. එහෙනම් ඇයි නැවැත්තුවේ නැත්තේ? මොකද මම තමුසෙව දැක්කේ නෑ සර්. දරයක් වුණා කිව්ව නිසා බල්ලා යන්න ආවේ. කොහොමද ගේ හොයාගත්තේ? මේ සුවදින්නේ මහත්තයෝ. මොනවද මුත්තේ? මොකද කරන්නේ? උඹට හදට යන්න පාරක් හදනවා. සර් මේ ගහ වාහනේ උඩටද වැටුනේ? නෑ නෝනේ. මම හෙවන බල්ලා මේක යටින් තිබ්බේ. අපිටත් ආදර සැලසුම් තිබුණා. ඒත් ආදරේ වාස්ප වුණා. අපිට ඕනි දෙයක් කොට්ටුයි මල්ලි. මේවා සුපිරි බොඩි. කවුද අපිට බනින්න කියලා හොයන්න යන්න එපා. හැම එකාම බනිනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න. දන්සලේ හිටියේ නේද? යන්න එපා. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරපන්. මේවා හදන්නේ හරි අමාරුවෙන් බං.